වසර දහස් ගණනක අභිමානවත් උරුමය. වැවයි දාගැබයි අපේ ශිෂ්ඨාචාරයේ හදවතයි. 1505 සාගරය ආගන්තුකයන් රැගෙන ආවේය. ඔවුන් ආවේ ආගන්තුකයන් ලෙස නොව ජයග්‍රාහකයින් ලෙසයි. ඒ මොහොතේ සිට අපේ නිදහස අඳුරට බිලිවිය. පාලකයන් මාරු විය. නමුත් නිදහස තවමත් ඈත විය. 1815 අවසාන සුදේශික සිංහාසනයත් බිඳ වැටුණේ. මුළු දිවයිනම එක් විදේශීය ඔටුන්නක් යටතට පත්විය. නමුත් සිංහලලේ පරාජය පිළිගත්තේ නැත. වසර 133ක දිගු යටත් විචිත රාත්‍රියක් සංවර්ධනයේ මතුපිටින් පෙනුනද නිදහසේ පිපාසය අපේ හදවත් තුල නොනිවි පැවතුණි. බුද්ධියෙන් සහ සහෝදරත්වයෙන් මෙහෙවන ලද නව ආකාරයක නිදහස් අරගලයක් ආරම්භුණි. සිංහල දෙමළ මුස්ලිම් මිතෙත් සියල්ලෝම එකම අරමුණක් වෙනුවෙන් 1948 පෙබරවාරි 4 වසර 443කට පසු ශ්‍රී ලංකාව නිදහස් රටක් විය. වසර දහස් ගණනක ඒ ප්‍රෞඩ උරුමය අදටත් අපේ ලේ නහර තුල ජීවමානව පවතී. එකම ජාතියක් ලෙස, එකම මව්බිමක දරුවන් ලෙස අභියෝග හමුවේ නොසැලී අපි පෙරට යමු. වීරත්වයේ අතීතය සිහිපත් කරමින් අභිමානවත් 78 වන නිදහස් දිනය අපි අද සමරමු. අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් දේශයක් ගොඩනැගීමට අපි අද ප්‍රතිතා දෙමු. අපේ මව්බිම ශ්‍රී ලංකා සදා දිනේවා.